Hi Village Behave Family. ඉතින් මේ වීඩියෝ එක නම් අපි දැන් මාස 3කට විතර කලින් කරපු වීඩියෝ එකක්. පොඩි එඩිටින් වගේක් තිබ්බ නිසා ඕගොල්ලන්ට මේ වීඩියෝ එක අරන් එන්න අපිට ටිකක් පරක්කු වුණා. ඉතින් මේක one day trip එකක් වගේ තමයි. ඒ කියන්නේ එක දවසින් වුණත් අපිට කිසිම accommodation එකක් ගන්න නැතුව ගාල්ලේ ගිහින් බලලා එන්න පුළුවන් තැන් ටිකක් ගැන තමයි අපි ඕගොල්ලන්ට අරන් එන්න හදන්නේ. හැබැයි අපි නම් දවසක් නතර වුණා. ඉතින් අපි ඒ දවස නතර වුණේ කොහේද කියලා අපි කලින් වීඩියෝ එකකින් ඕගොල්ලන්ට අරන් ආවා. ඉතින් අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ගාල්ලේ බලපු තැන් ටික ගැන. ඉතින් මාටින් වික්‍රමසිංහ කියන කතුවරයව කවුරුත් නොදන්නවා වෙන්න බෑ. ඉතින් ලාංකික හැමෝම දන්න කතුවරයෙක් තමයි මාටින් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ. ඉතින් අපි මුලින්ම ගියේ එහෙට. ඊට පස්සේ අපි මේ දැන් යන්නේ උණවටුන බීච් එකට. ඉතින් මෙතන සාමාන්‍යයෙන් ඇල්ලේ වගේ ගොඩාක්ම ෆොරින් ටයිප් එකක් තමයි යන්නේ. ඒ කියන්නේ ලංකාව කියලා හිතා ගන්නත් බෑ. ඉන්නෙම ෆොරින් අය. ගොඩක්ම ලංකාවේ අය ගොඩාක් අඩුයි. ඉතින් නාන්නේද ඔක්කොම කරන්නේ ෆොරින් අය. ඉතින් අපි මුලින්ම ගියා උණවටුන බීච් එකට. ඉතින් එතන මේ ඩයිවින් කරන්න වගේ තමයි ගොඩක්ම හොඳ. ස්නොක්ලින් වලට වගේ නම් එතන මං හිතන්නේ ගොඩක් හොඳයි කියලා. මොකද එතන පොඩ්ඩක් රැල්ල ගහනවත් වැඩි වගේ. ඊට පස්සේ අපි ගියා ජංගල් බීච් එකට. ඉතින් එතනත් නාන්න පුළුවන් තරම් ලොකු ඉඩක් නැහැ. හැබැයි ගොඩක් අය කීප දෙනෙක් එතනත් නානවා. සමහර අය ගොඩාක්ම නෙමෙයි කීප දෙනෙක් ඉතින් එතනත් නානවා. ඉතින් අපිට එතනත් අපි නාන්න හිතුවේ නැහැ. අපි ගියපු දවසේම තමයි ඉතින් එතනටත් ගියේ. එතනත් හරිම නිකන් දූපතක් වගේ හරිම ලස්සනයි. ඉතින් එතනම තමයි සාම විහාරي තියන්නේ. ඉතින් මේක ජපන් පන්සලක්. අපි ගිය දවසේ පොඩ්ඩක් වැහි බීරුම වගේ තිබ්බ නිසා සන්සෙට් එක හැම බලා ගන්න බැරි වුණා. හැබැයි මේ චෛත්‍ය උඩට හරිම ලස්සනට සන්සෙට් එක පේනවා කියලා අපි දැක්කා. ඉතින් එදා අපි ගිය දවසේ හැටියට නම් අපිට සන්සෙට් එක බලන්න උනේ නැහැ. ඊට පස්සේ අපි රෑ වෙලා ආවා ගාලු කොටුවට. ඉතින් අපි එකපාරක් දවල් ගාලු කොටුවට ඇවිල්ලා ඇත්තටම ඇවිදින්න එහෙම ගොඩක් හරි අමාරුයි, රස්නේ වැඩි. ඉතින් ඒ නිසා අපි හිතුවා මේ පාර ගාල්ලේ ගියාම අපි ගාලු කොටුවට රෑ වෙලා යනවා කියලා. ඉතින් ඇත්තට මේක හරිම ලස්සන අත්දැකීමක්. ලයිට් දාලා ගොඩාක් අය මම දැක්කා මේ ගාල්ලේ රෑට ඇවිදිනවා. ඉතින් එතන ඇත්තටම හරිම ලස්සනයි. එක එක කඩ වීදි පහු කරගෙන එහාට යනකොට ඒක නිකන් අපි හරිම ලස්සනයි. ඉතින් ඒක වචනෙන් කියන්න මට තේරෙන්නේ නැහැ වචනයක්. ඉතින් හරි ලස්සනයි. ඉතින් මේ කඩවල ගොඩක් තියෙන්නේ ලංකාවේ සාම්ප්‍රදායික සංස්කෘතික දේවල්. බතික්, පන්, ඒ වගේ මැණික් ස්වර්ණාභරණ, ඒ වගේ ගොඩක් ලංකාවේ සංස්කෘතිය පිළිබිඹු වෙන දේවල් තමයි ගන්න තිබ්බේ. හැබැයි රෙස්ටුරන්ට් නම් තිබ්බා තායි, චයිනා, ඉන්දියා ඒ වගේ රෙස්ටුරන්ට් තිබ්බා, කෑම ජාති තිබ්බා වෙන වෙන. හැබැයි ගොඩක්ම භාණ්ඩ එහෙම තිබ්බේ, ඇඳුම් පැළඳුම් තිබ්බේ ලංකාවේ සංස්කෘතිය පිළිබිඹු වෙන දේවල්. පන් තොප්පි, හෑන්ඩ්මේඩ් අයිටම්, ඊට පස්සේ බතික්, ඒ වගේ ගොඩක්ම ලංකාවේ සංස්කෘතික දේවල් තමයි. චිත්‍ර ගත්තත්, වෙස් මූණු, චිත්‍ර, බෑග්, ඒ හැම එකම තිබ්බේ ලංකාවේ සංස්කෘතිය පෙන්වන නිර්මාණ. ඉතින් ඒක හරිම ලස්සනයි. සංචාරක කර්මාන්තයට ගොඩක් වටින තැනක් තමයි ගාලුකොටුව කියන්නේ. ඉතින් ඊට පස්සේ අපි පහුවදා ගියා තල්පෙට. ඉතින් අපි කලින් දවසේ මුහුදේ නාන්න අර මේවා කරන්න මුකුත් ගියේ නැහැ. හැමතැනම ඇවිදපු එක තමයි කළේ. ඊට පස්සේ දෙවෙනි දවසේ තමයි අපි තල්පෙට ආවේ. ඉතින් ඔන්න දැන් අපි ඉන්නේ තල්පේ. දැන් මේ වෙලාවේ කවුරුවත් නැහැ. දැන් වෙලාව 8:00ට විතර ඇති. අපි ඊයේ පාකින් කරපු තැන යද්දි එතන තාම ඇරලත් ඕපන් කරලත් නැහැ. ඊට මෙහා පැත්තෙන් තව තැනක් තිබ්බා. ඒක ගොඩක්ම ලේසි අපිට එන්ට්‍රස් වෙන්න බීච් එකට. ඉතින් මාරම ලස්සනයි මෙතන. මෙතන කියන්නේ නැචරල් පූල් කියලා. තල්පේ නැචරල් පූල් කියලා තමයි කියන්නේ. හැබැයි මේක නැචරල් පූල් එකක් නෙමෙයි. කාලෙකට කලින් දැන් අවුරුදු 10කට 15කට විතර කලින් මේ පැත්තේ මිනිස්සුම හදපු එකක් තමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ විනෝදයට හදපු එකක් නෙමෙයි. අර පොල්ලෙලි
ගෙන්න දාලා තියන්න අර එහෙම පල් කරන්න කොල්ලලි පල් කරන්න හදපු වලවල් ටිකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් වලවල් මේක මෙතන ලොකු තියෙනවා. ඊට පස්සේ අර එහෑන් තමයි අර ගොඩක් අර ෆේමස්ම වලවල් ටික තියෙන්නේ. යනවා එතනට බලන්න. ඉතින් අපි එක දවසට මේ ටික තමයි බැලුවේ. ඉතින් ඕගොල්ලෝ ගාල්ලේ මීට වඩා තව තැන් තියෙනවා නම් ලස්සන බලන්න යන්න පුළුවන් තැන් ඕක ගැන ඕගොල්ලෝ තව දන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඊළඟ පාරේ අපි ගාල්ලේ ආවහම ඒ තැන්වලත් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඕගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. බුස්සන්නයි.